ආයිබෝවන් සුබ උදෑසනක්. ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා නේද? එන්නකෝ අද මාත් එක්ක ලොකු වැඩක් තියෙනවා කරන්න. ඔයාලට මතකද එදා මම ග්‍රොසරි shopping ගිහින් ආපු දවසේ මගේ මාළු ටික ෆ්‍රිජ් එකේ තියලා තිබ්බා. ඒ ටික පිරිසිදු කරලා බොක්ස් වලට අසුර ගන්න බැරි වුණානේ. එන්නකෝ අද අපි ඒ ටික කරමු. මෙන්න මෙයාගේ කෝලනුත් චුට්ටක් බලාගෙන යමුකෝ ඉතින්. එයා හැමදාම හොම තමයි. නැටිල්ල ඉවරකුත් නෑ. මම ඉස්සර වෙලාම ගත්තා පරාමාළු ටික අරගෙන සුද්ධ කරලා කපලා කරලා ලෑස්ති කරගත්තා. ඒ ටික බොක්ස් වලට අසුර ගන්න. අපේ ගෙදර මාළු උයලා කන අය හරිම අඩුයි. මමයි තව පොඩි පුතයි විතරයි කන්නේ. ඉතින් ඒක නිසා මාළු 4 දිනක් වගේ හිටපුවම හොඳටම ඇති. ලූසිටයි ටුටෝරිටයි දීලා කන්න. මම ගත්තා කලින් ගෙන එකතු කරගත්තු එක්ස්ට්‍රා කප් ටික. මේවා සෑහෙන පරණ එකපාර ගෙනාවු පණිමු එක එකතු කරගත්තේ. මාත් ආසයි ලස්සන බොක්ස් වල දාලා අසුරලා තියන්න. ඒත් ඉතින් අපි හැමෝටම එක එක ආර්ථික ප්‍රශ්න තියෙනවනේ. මට තියෙන විදිහට තමයි මං අස් කරගන්නේ. ඉතින් අපි හැමෝම පුරුදු වෙන්න ඕන තමන්ට ලැබිලා තියෙන දේ සෑහීමකටපත් වෙන්න. ගෘහිණිය විදිහට ඒක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මං ඒ ටික කොහොම අස් කරගෙන ෆ්‍රිජ් එකට දාගන්නවා. මම සාමාන්‍යයෙන් එකපාර වැඩ ගොඩක් එකපාර කරන්නේ නෙමෙයි. මොකද මගේ ડિප්‍රෙෂන් තත්ත්වයත් එක්ක මගේ මයින්ඩ් එක හරිම වෙහෙසටපත් වෙනවා. ඒක නිසා ක්‍රමානුකූලව පිළිවෙලකට වැඩක් කරගෙන යන තරමට මගේ මනසට හරිම පහසුයි. මම ඉස්සෙල්ලා මේ ටික ඔක්කොම අස් කරලා ෆ්‍රිජ් එකට දාලා ඊළඟට තෝර බෝලු ටික අරගෙන කපා ගන්නවා. මේ ටික මම ඊයේ ගෙනාවා. අද තමයි පිරිසිදු කරලා ගන්න. අද උදේම. ඉතින් ඒකින්ද ලොකුවට මේක අයිස් බැඳිලා නැහැ. මට හිමිහිට සුද්ධ කරලා කපලා කරලා ගන්න පුළුවන්. මම කවදාවත් සිංක් එකට මේ මාළු හොදන වතුර අතාරින්නේ නැහැ. මොකද ඒ ටික ගිහිල්ලා වතුර එකතු වෙන තැන ටික වැටුනහම මැස්සෝ එහෙම බෝ වෙනවා වැඩිනේ. එතකොට අපිටම තමයි ඒකෙන් කරදරේ. මම කරන්නේ වත්තේ තියෙන ගහක් මුල වලක් කපලා මේ මාළු වල අපද්‍රව්‍ය කොටස් සහ වතුර ඒ වලට දාලා වල වහනවා. එතකොට ඒ පෝෂක ගුණය ඒ ගහට උරා ගන්නවා. ඔයාලා දන්නවද දන්නේ මේ මාළු වල ඉවත දාන කොටස් හකුරු එක එකතු කරලා දවස් 21ක් තියලා දියර පෝර එකක් හදා ගන්නවා. මම ඒක කරලා නම් තියෙනවා. ඒ වුණාට මට අපහසු නිසා මම මේ විදිහට අද වලදා ගන්නවා. මාළු කෑලි මම හොඳ කෑලි බොක්ස් වලට අසුර ගන්න ගමන් ඔලු ටික වෙනම බොක්ස් එකකට අසුර ගන්නවා. ඒකත් shopping වලයක් කපලා අරගෙන ඒකේ කෑලි දෙක වගේ තියලා තමයි හසුරගන්නේ. එතකොට මට ලේසි. දැන් උයන එකට ඇත්තටම මාළු වගේ ඔළුව කොටස දාලා උයනවට වඩා අපි උයන එක වෙනම උයලා අපි ලූසි ටුටු ඔය ඔළුව කන්න හරිම කැමති. ටු කන කට්ටියනේ. ඉතින් ඒක තම්බල දුන්නාම දැන් යාලට අපේ මාළු එක්ක අනලා දීලා ඊට අමතරව අරකට තම්බලා අනලා දුන්නාම එයාලා ඒක කැමැත්තෙන් හපලා කනවා. මොකද කට්ටු හොඳට තැඹිලා තියෙනකොට එයාට කන්නත් ලේසියිනේ. ඊළඟට මේ ටිකත් මම සුරලා ෆ්‍රිජ් එකෙන් තියාගන්නවා. ඊළඟට මට තියෙනවා සාලය ටික. මම කවදාවත් සාලය සුද්ධ කරලා බොක්ස් වලට දාන්නේ නැහැ. මොකද මේ එහෙම සුද්ධ කරලා කොරපොතු යවලා තිබ්බාම දැන්
මේක ෆ්‍රිජ් එකේ තියලා ගත්තාම මට ඒකේ ෆ්‍රෙෂ් ගතියක් දැනෙන්නේ නැහැ. මම හරිද වැරදිද කියලා මම දන්නේ නැහැ. මට දැනෙන දේ හින්දා මම එයාලා හොදලා කරලා පෙට්ටි වලට දාලා තියෙනවා. මම කලින් දවසේ රෑ ඒක ඩීපිෂර් එකේ තියෙන ටික අරගෙන ෆ්‍රිජ් එකේ පහළ කොටසින් තියෙනවා. එතකොට ඒ ටික අරගෙන මට උදේට සුද්ධ කරලා බෙද ගන්න පුළුවන්. පේනවනේ මාළු සුවඳට මෙයත් ඇවිල්ලා. එයාගේ මාළු එක තැම්බෙන්න තිබ්බා. එයා දන්නවා එයාට මං අමුවෙන් දෙන්නේ නැහැ කියලා. එයා අමුවෙන් කන්න දන්නෙත් නැහැ. පොඩි කාලේ ඉඳලා මේ කවදාවත් අමුවෙන් මාළු කාලා නැහැ. මොකද එයාලා ඉන්නේ අපිත් එක්ක අපේ ඇඳේ අපේ කාමරවල. ඉතින් පොඩි අයත් එක්ක. ඉතින් එයාලා අපිරිසුදු වෙන්න හොඳ නැහැ. එයාලා පිරිසුදු වෙන්න ඕන. නැත්නම් එයාලාගේ අපිරිසුදුකම අපිට බලපෑම් ඇති කරනවා. ඉතින් මම ෆ්‍රිජ් එකේ කොටස් දෙකක තමයි මේ වර්ග දෙක දාගත්තේ. මොකද ඒ දෙන්නකොල්ලන්ගේ බොක්ස් එක එක වගේ නිසා. ඊළඟට මම ගන්නවා මම සාලය ටික අරගත්තා. ඒකේ චිකන් ටිකක් තියෙනවා. මේ ඒ කොටස් දෙකම හොදලා කරලා දාන්න තමයි තියෙන්නේ. ඔයාලත් මේ වගේ දේවල් කරනවද? ඔයාලත් කරන අලුත් යෝජනා තියෙනවා නම් ඔයාලා කරන දේවල් මට චුට්ටක් කියන්න. මාත් කැමති දැනගන්න. අලුත් දේවල් ඉගෙන ගන්න. මොකද අපි වයසින් මුහුකුරා ගියත් අලුත් අදහස් තරුණ දරුවන්ගේ තියෙන්න පුළුවන්. ඉතින් මම නම් කැමති ඒ දේවල් ඉගෙන ගන්න. මම මේ කරන දේවල් කාට හරි උදව්වක් වුණා නම් ඒ ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඔයාලටත් පුළුවන් මම මේ කරන දේ හොඳට බලලා කරන්න. අපිට අලුත් බොක්ස් නැහැ කියලා දුක් වෙන්න අවශ්‍ය නැහැ. තියෙන විදිහට මැනේජ් කරගන්න ගෘහණිය විදිහට අපි පුරුදු වෙන්න ඕන. චිකන් ටිකක් කපලා හොදගත්තා. ඒ ටික මම වෙනම බොක්ස් වලට දාගන්නවා. මේ තියෙන්නේ ඉතින් මම එකතු කරගන්න වතුර එක. මේ වගේ වතුර සීරෙන්න මම වතුර සීරෙන පෙනේරයකට දාගන්නවා. නැත්නම් අපි මේක ඩීපිෂර් තිබ්බහම අපි දාන බොක්ස් එකේ පහළ කොටසේ මේ වතුර ටික ගල් වෙලා හිටිනවනේ. දැන් මේක සීරිලා වතුර ටික පහළට එකතු වෙනවා. ඉතින් මේවට අපිට ඕනනම් සීසන් කරලා දාගන්නත් පුළුවන් මේ දේවල්. ඒ වුණාට මට කොච්චර මේක හේතුවත් මට ආයු යන කලින් පොඩ්ඩක් හොදලා ගන්න ඕන. ඉතින් ඒකට සීසන් කරලා වැඩක් නැහැනේ. ඉතින් ඒක නිසා මම එහෙම කරගන්නේ නැහැ. මම ඒ වෙලාවට තමයි ඒ දේ කරන්නේ. ඉතින් මේ හැමදේම අපේ වැඩ පහසු කරගන්න උදව් කරගන්න එක එක ක්‍රම. ගෘහණිය වුණාම අපි හැමෝම පුරුදු වෙන්න ඕන අපේ වැඩ පහසු කරගෙන කාර්යක්ෂමතාවය වැඩි දියුණු කරගන්න. මේ මම ඒ ටිකත් ඔන්න ෆ්‍රිජ් එකට දාගන්න යන්නේ. මම මේ විවිධත්වයෙන් යුතු බොක්ස් ගත්තාම මට පහසුයි ඒ ටික හඳුනගන්න. මොකද මම දන්නවා චිකන් තියෙන්නේ මේ වගේ. එතකොට සාලයෝ ටික තියෙන මේ වගේ. එතකොට එක්ස්ට්‍රා ග්‍රෑම් 200 ග්‍රෑම් 500 බොක්ස් වල තමයි අනිත් එක හැසිරුවේ. ඒකෙත් මම කොටසක් උඩින් දාගත්තා, කොටසක් යටින් දාගත්තා. බලන්න මගේ ෆ්‍රිජ් එක, මගේ ඩීපිෂර් එක අපහැදිලි නැහැ නේද? පැහැදිලිව පිළිවෙලට තියෙනවා නේද? ඉතින් ඔයාලටත් පුළුවන් මේ දේවල් තදා බලන්න. මම මාළු ටික සුද්ධ කරගන්න ගත්ත භාජන ඔක්කොම හොඳින් පිරිසිදු කරලා මගේ සිංක් එකත් හොඳින් පිරිසිදු කරගත්තා. ඊට පස්සේ මම මොකද කරන්නේ? මේකට පීනෝල් ටිකක් දානවා. මොකද මම කොච්චර මේකේ වතුර අයින් කරා මම දන්නවා ඒ වතුර පොඩ්ඩක් හරි මේ සිංක් එකට හැල්ලලා තියෙනවා කියලා. එතකොට මේ බට දිගේ ඒ ලේ වතුර ගියලා ඒ වගේ එක එක සත්තු මේ සිංක් එක බට දිගේ උඩට එන්න පුළුවන්. ඉතින් මම පීනෝල් දාපුවාම ඒ සත්තු එහෙම එන්නේ නැහැ. කැරපොත්තෝ වගේ අය බෝ වෙන එක අවම කරගන්න පුළුවන්. මම රැයට වුණත් නිදා ගන්න කලින් සිංක් එක හොදලා ඉවරලා පීනෝල් ටික මේ සිංක් එකට දාලා තමයි නිදාගන්නේ. එතකොට රැයට සත්තු
එන්නේ නැහැනේ මෙතනින්. නිතරම කෑම සුවඳ අපිරිසුදුකම තියෙනවා නම් තමයි මැස්සෝ කැරපොත්තු වගේ සත්තු බෝ වෙන්නේ. ඉතින් මම ෆිනෝල් බෝලියත් පරණ ඉවර වෙච්චි සෝස් බෝතලයකට දාගත්තා. එතකොට මට පහසුයි ඒ දේ හැමදේම පාවිච්චි කරන්න. මම බෝලිය වහලා මගේ ගබඩාවක් තියෙනවා. ඇත්තටම බෝලි ගබඩාවක්. ඉතින් බෝලි ගබඩාවෙන් තියාගන්නවා. මොකද මම ගොඩාක් දේවල් මෙහෙම ගොඩක් ගෙනත් තියාගන්නවා. මට මේවා ඉවර වුණාම හරිම අපහසුයි ආයෙ මේවා ගේන්න යන්න. මොකද මම නිතරම ගෙදරම ගැවසෙන කෙනෙක් විදියට හරිම අඩුයි එළියට යනවා. ඉතින් මම මේ දේවල් ගෙනත් තියාගෙන ඉන්නේ මට මගේ පහසුව තකා. ඉතින් දැන් මගේ සිංක් එකත් හරි. මෙන්න මෙයාට පත් දුන්නා. එයාත් පත් එක්ක කනවා. ඉතින් ඔයාලගේ සුරතල්ලුත් මෙහෙම නේද? ඔයාලා හරි ආදරෙන් එයාලව බලා ගන්නවා ඇති කියලා මං හිතනවා. මොකද එයාලගේ දෙමාපියෝ ගාව නෙමෙයි ඉන්නේ අපි ගාව. ඉතින් අපි දැනගන්න ඕනේ අපේ දරුවන්ට වගේ එයාලට සලකන්න. වෙලාව පේනවනේ 7:20ටත් කිට්ටුයි. ඉතින් මං ගිහිල්ලා එන්න. ආයෙත් දවසක හම්බ වෙමු. ඔයාලට ගොඩක් ස්තුතියි. මාව පුළුවන් අය සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්න. ඉතින් ඔයාලා හැමෝටම උත්සාහයි.